හරි. අපි එනම් බලමු දැන් කොහොමද පැටියට කූඩේ හදන්නේ කියලා. ওই මුලින්ම මම පුංචි ටවල් එකක් වගේ නූල් හොඳට අර දෙන්නේ නැති ටවල් එකක් වගේ එකක් යටට අඩියටම දානවා. ඊට පස්සේ බ්ලැන්කට් එකක් හොඳ එයාට කම්ෆර්ටබල් විදිහට පැටවුන්ට ඉන්න පුළුවන් බ්ලැන්කට් එකක් දානවා. ඔය දැන් මන් දාන්නේ උණු වතුර බෝතලයක්. උණු වතුර බෝතලේ දාන්නේ හොඳට කවර් කරලා ඒගොල්ලන්ට උණුසුම රැඳෙන්න ඕන. එයාලට කිරි දිරව ගන්න. එතකොට එයාලගේ වර්ධනයට ඒ හැම දෙයකම උණුසුම අනිවාර්යයි. ඒකින්ද උණු වතුර බෝතල් දාලා එයාලා පිච්චෙන්න තියෙන මම ඒක හදන හැටි කියලා දෙන්න. ඊට පස්සේ තමයි අපේ සකීවයි යුකීවයි මම තිබ්බේ. දැන් මං කියලා දෙන්නම් කොහොමද උණු වතුර බෝතල් හදන්න කියලා. මුලින්ම පුංචි පැතලි බෝතලයක් ගන්න. පැතලි බෝතලයට උණු වතුර දාලා හොඳට මූඩිය තද කරලා පොඩ්ඩක් හරවලා බලන්න ඒකෙන් වතුර ලීක් වෙනවද කියලා. ලීක් වෙන්නේ නැත්නම් ටී-ෂර්ට් එකක් වගේ මැටීරියල් එකක් අරගෙන හොඳට ඒක ඔතන්න කියන්නේ පැටයට දරා ගන්න පුළුවන් රසණයක් දැනෙන විදිහට ඔතලා ටොෆි එකක් වගේ දෙපැත්ත සීල් කරන්න. මොකද පැටයට අස්සට රිංගලා හරි මොන හරි එහෙම ඩැමේජ් වෙන්නේ නැති වෙන හොඳට සීල් කරන්න ඕන. සීල් කරලා තමයි ඒක අපි අර එයාලට දාන රෙදිවල යටින්ම තියන්නේ. එතකොට පැටියට උණුසුම ඕන වෙලාවට එයාලා ඒ අවටටත් ඒගොල්ලන්ට රස්නේ ඕනේ නැහැ කියලා දැනෙන වෙලාවට බකට් එකේ වෙන කොහෙන් හරි ඉන්න පුළුවන් වෙන්න ඉඩ තියලා තමයි අපි මේ බෝතල් තියන්න ඕනේ. තව දෙයක් තමයි පැටියෙක් හම්බුනේ ඔයාලට ලොකු උඩකින් වැටිලා නම් එතකොට එයාලට ඔයාට තේරෙනවා නම් පැටියගේ ඔළුව කොහේ හරි ඉදිමිලා එහෙම නැතුව එතකොට ඒක සමහරලාට අත්දැකීම් තියෙන කෙනෙක් ලව්ව ඒක ස්ථීර කරගත්තට පස්සේ විතරක් උණු වතුර බෝතල් තියන්න. මොකද හෙඩ් ඩැමේජ් පැටියෙක්ට ස්පයිරල් ඩැමේජ් එකක් තියෙන පැටියෙක්ට අපි උණු වතුර බෝතල් තියන්නේ කොහොමද ඩැමේජ් එකක් තියෙනවා නම් කියන්නේ මොන හරි තුවාලයක් එහෙම තියෙනවා නම් ඒ වගේ පැටවුන්ට උණු වතුර බෝතල් තියන්නේ ඒගොල්ලන්ට තියන්නේ රෙදි ගොඩාක් දාලා හදපු බකට් එකකට තමයි යාලව දාන්නේ යාලගේ උණුසුම රැඳෙන්න.